අයිබෝන් මට අදත් කරන්න හිතුණා සුපිරි වීඩියෝ එකක්. හරිද? හොඳ අයිඩියා එකක් ආවා. මම මේ ළඟදි බැලුවා අර අදෘශ්‍යමානය කියලා යනවනේ ජාතික රූපවාහිනියේ වැඩසටහන අදෘශ්‍යමානය. හරිද? ඒකේ තියෙන ලංකාවේ ඉන්න කපු වගේ ඒ වගේ යන්ත්‍ර මන්ත්‍ර කරන කට්ටිය, දේවාලවල් කරන කට්ටිය. හරිද? ගෙනල්ලා හාමුදුරු නමකුත් ඉන්නවා. තව අර චමින්ද හරි චන්දන හරි කියලා මහාචාර්ය කෙනෙකුත් ඉන්නවා. එයා විද්‍යාඥයෙක් මම හිතන්නේ. ගෙනල්ලා ඒ විද්‍යාවත් එක්ක ඒ ගෙනල්ලා කපුව ටික ගෙනල්ලා චොර කරලා දානවා. හරිද? තේරෙනවද? මේක ඇත්තටම මේ හොර කපුවන්ට නම් හොඳ වැඩක්. හැබැයි මේ වීඩියෝ එක බැලුවම පස්සේ කපුව චොර වෙන්නේ නැහැ. පැහැදිලි කියන්නේ කපුව චොර වෙන්නේ නැහැ. මොකද මේ දේවාලවල් කරන කට්ටියගේ හරිද මිනිසුන්ගේ සත්‍යතාවයක් තියෙනවා. හරි දෙයියෝ ඉන්නවා කියන එක නෙවෙයි. දෙයියෝ ඉන්නවද නැද්ද ඒක අදාළ නැහැ. නමුත් මේක මේ බිලිව් සිස්ටම් එකත් එක්ක දුවන වැඩක්. හරිද? එතකොට මේ දේවල් වල ගෙනලා පොල් ගාලා හරි මොකක් හරි දෙයක් එයා කරනවනේ. හිතේ තියාන කරන ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙලා ඒ කට්ටියගේ ඒ අරමුණු ජයගත්තු බොහෝ පිරිස් ඉන්නවා. ඒකනේ මිනිස්සු දේවල් වල දිගටම පවත්වාගෙන මහා විශාල පරිමාණයෙන් යාන වාහන තියාගෙන ඒ මිනිස්සු ඉන්නේ ඇයි ඒ දේවල් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වුණාන් පස්සේ ඒගොල්ලන් පූජා කරන දේවල් නිසා. හරිද? ওই දේවල් වල. හරිද? එතකොට එහෙම ඉන්න කපුව හරිද? එහෙම ඉන්න කපුව ඇයි අදෘශ්‍යමානයට ආපුවම චොර වෙන්නේ? හරිද? ඒ චොර වෙන්න හේතුව තමයි ඒගොල්ලන්ගේ වාග් විලාසය, වාග් පහරය මදි. තේරෙනවද? අර එතන ඉන්නේ හාමුදුරුවන්ටයි අර නිවේදිකාවටයි එතකොට එතන ඉන්න විද්‍යාඥයාටයි ගහන්න ඒ තියෙන තර්කයේ බිඳින්න තර්ක හැකියාව මදි ඒගොල්ලන්ගේ. ඕක තමයි හේතුව. හරිද? හේතුව ඇවිල්ලා ඒ කට්ටිය කියනවනේ කරලා පෙන්නන්න කියලා. හරිද? කරලා පෙන්නන්න. ඊළඟට ඒ වීඩියෝ එකට ඒ ප්‍රෝග්‍රෑම් එකට මට එන්න කිව්වනම් මම ඒගොල්ලන්ගේ ඔක්කොම තර්ක ටික බිඳින්න මම දන්නවා. හරිද? නමුත් මම යන්නේ මම මේ කියන්නේ හරිද? ඒගොල්ලන් එතෙන්ට ගිහිල්ලා ඒගොල්ලන් දේවාලවල් වලදී ඒවා කරන්න පුළුවන් වෙන්නත් මෙතෙන්ට ඇවිල්ලා කරන්න බැරි වෙන්නත් හේතුව මොකක්ද දන්නවද? ඒ කට්ටිය කරන ක්‍රියාවන් හරියන්නේ ඒ දේව ගැත්තා හරිද? ඒක පිහිට ඉල්ලන එක්කන හරිද? එයා ඒක විශ්වාස කරන පුද්ගලයාට විතරයි ඒක හරියන්නේ. පැහැදිලිද? ඒ තමන්ගේ අරමුණ දෙවියන් වහන්සේගෙන් ඉල්ලන එක්කන ඉන්නවා. ඒ කවුරු දෙවියන්ගේ දේවාලට ගිහලා ප්‍රාර්ථනාවන් කරන කට්ටිය ඉන්නවනේ. දුකක් ගැන විලා කර මොකක් කර කියලා. හාස්කම සිදු වෙන්නේ ඒක විශ්වාස කරන එක්කනට විතරයි. දැන් මේගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. හරි? එතකොට ඒ කට්ටියට එක්ක පෙන්වන්න බෑ. හරි? ඊට පස්සේ අර ආවේගය එන්නේත් නැහැ. මොකද එතන තියෙන මේ සිටුේෂන් එකත් එක්ක එයාට ඒ මානසික රෙල්ම් එකට එයාට යන්න බෑ. ඒ කපුවන්ට යන්න බෑ. හරිද? මොකද එතන ඒ කැමරා අල්ලගෙන ඉන්නවා. හරිද? එතකොට ඒ වටපිටාවත් එක්ක ඒ පරිසරයත් එක්ක එයාට ඒ රෙල්ම් එකට මානසික තලයට යන්න බෑ. ඒක තමයි හේතුව. හරිද? මේ කපුව බලලා හරිද? ඊළඟ පාර ඔය තරක බින්දින්න පුළුවන්. හරිද? thank you very much. මං උපුල් මැද ගෙදර.